අද කතාව යෝධ පිම්මකට සැරසෙන අපේ රට ගැන. බයියෙක් නම් මේ වීඩියෝ එක බලන්න එපා. තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණ උද්දමනය 70ට ගිය මුළුමනින්ම බංකොලොත් වුණ රටක් අද දැඩි මූල්‍ය විනයත් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් නිසා අත්කරගෙන තියෙන සාර්ථක ආර්ථික අත්තිවාරම උඩ අපේ මව්බිම ඉදිරි වසර කිහිපය ඇතුළත ගොඩනැගෙන්නේ යෝධ පිමිවලින් බවට දැන් ජාත්‍යන්තර ආර්ථික දත්තවලින් පවා මේ වන විට පේන්න තියෙනවා. මීට කලින් රට කරවපු නරුම පාලකයෝ දැන් අඳෝනා තියන්න පටන් අරගෙන. එයාලා එහෙම නහයෙන් අඬන්න ඕනි තමයි. මොකද එයාලා මෙච්චර හොඳ රටකට කරපු විනාශයත්, එයාලා ජනතාවට කරපු බොරුවත්, අපරාධකාරයන්ව ආරක්ෂා කරපු හැටිත්, එයාලා විශ්වාස කරපු මිනිස්සුන්ට අදැස් පන අපිටම පේන්න පටන් අරගෙන. කොටින්ම කිව්වොත් එයාලගේ නිර්වත දැන් පේන්න පටන් අරගෙන. අද ලෝකයේ ධනවත් මායෝජකයෝ අපේ රට විශ්වාස කරන්න පටන් අරන් බව පේන දත්ත එළියට ඇවිත් තියෙනවා. මහා බැංකුව නිල වශයෙන් තහවුරු කරපු දත්ත අනුව රජයේ බැඳුම් කර වෙළඳපොලේ වසර 3කට පස්සේ වාර්තා වුණ ඉහළම විශ්වාසය අපි මේ වන විට අත්පත් කරගෙන තියෙනවා. බැඳුම් කර කිව්වම සරලවම වෙන්නේ විදේශී ආයෝජකයින් අපේ රටේ රජයේ සුරකුම්පත් මිලදී ගන්න එක. ඒ කියන්නේ ලෝකයේ ඉන්න ධනවතුන් අපේ රට ස්ථාවරයි කියලා විශ්වාස කරලා Tamanගේ මුදල් මෙහි ආයෝජනය කරනවා. බලන්නකො මේ දත්ත පසුගිය ජූලි 9 වෙනිදායි අවසන් වූ එක සතියකට විතරක් විදේශී ආයෝජකයෝ ඩොලර් මිලියන 97.1ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 32ක් අපේ රටේ ආයෝජනය කරලා තියෙනවා. මේත් එක්කම අපේ රුපියල් බැඳුම් කරවල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 169ක් දක්වා ඉහළ ගිහින් මෙය 2023 අගෝස්තු මාසයෙන් පස්සේ වාර්තා වුණු ඉහළම අගයයි. ජූලි මාසයේ මුල් සති 3 විතරක් ගත්තත් විදේශිකයන් ලංකාවට ගෙනාපු මුළු ශුද්ධ ආයෝජනය රුපියල් බිලියන 47 ඉක්මවලා ඉවරයි. මේ හැමදේටම හේතුව මොකක්ද? අපේ රුපියල ශක්තිමත් වීම සහ ආර්ථිකය ස්ථාවර වීමයි. කලින් ඩොලරයක අගය රුපියල් 354 දක්වා ඉහළ ගියත් නිවැරදි මූල්‍ය කළමනාකරණය නිසා 330 සීමාව දක්වා පහත හෙලන්න වත්මන් පාලනයට හැකි වුණා. ආර්ථික අර්බුද සමයේ ඩොලරය රුපියල් 430 පන්නලා ගියා. කළු කඩේ 500ට අලෙවි වුණා. නමුත් අද තත්වය වෙනස්. මැද පෙරදිග යුදමය තත්වය තුල වුණත් ඒක පාලනය වෙලා තියෙනවා. රට වැටී තිබුණු වාගාදේ නොසවා තබන, වචනයට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරන සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් රටට අවශ්‍යයි. ඒක දැන් ගොඩනැගමින් තිබෙන බව පේන්න තියෙනවා. මේ ගමන තවත් ඉදිරියට යා යුතුයි. එහෙම වුණොත් අපේ රට යෝධ පිම්මකින් පෙරටම යනු නිසැකයි.